හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගුවන් යානයක රැඩෝම් එකක් කියන්නේ මොකක්ද කියලා. මුලින්ම අපි බලමු මේ රැඩෝම් කියන වචනේ හැදුනේ කොහොමද කියලා. රේඩාර් ප්ලස් ඩෝම් කියන වචන දෙක එකට එකතු වෙලා තමයි මේ රැඩෝම් එකක් හැදෙන්නේ. දැන් මේ රේඩාර් එකක් කියන්නේ මොකක්ද? ඩෝම් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු. රේඩාර් එකක් කියන්නේ සිග්නල් එකක් ට්‍රාන්ස්මීටර් කරලා ඔබ්ජෙක්ට් ඩිටෙක්ට් කරන සිස්ටම් එකක්. අපි ඩෝම් එකක් කියලා කියන්නේ ඒක කවර් කරලා තියෙන එකට. හරි. අපි දැන් බලමු මේ රැඩෝම් එකක් ගුවන් යානයේ කොහෙද තියෙන්නේ කියලා. සාමාන්‍ය ගුවන් යානයක නෝස් එක තමයි මේ රැඩෝම් එක තියෙන්නේ. දැන් මල් ළඟ තියෙන ඩමි ෆ්ලයිට් එකේ මම ඔයාලට පෙන්වන්නම් රැඩෝම් එකක් කොයි හරි තියෙන්නේ කියලා. ගුවන් යානයක රැඩෝම් එකක් තියෙන්නේ ගුවන් යානයේ ඉස්සරහ කොටසේ. ඒ කියන්නේ මේ නෝස් එක ඇතුලේ තමයි අපිට රැඩෝම් එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. මම දැන් ඔයාලට රැඩෝම් එක පින්තූරය මේ සයිඩ් එකෙන් දාලා තියන්නම්. ඒ තියෙන කොළ පාට කොටසට තමයි අපි රැඩෝම් එකක් කියලා කියන්නේ. අපි දැන් කතා කරමු මේ රැඩෝම් එකේ වැදගත්ම දේ මොකද්ද? ඇයි මේ වගේ දෙයක් ගුවන් යානයකට තියෙන්නේ කියලා. මේ කියන කොටසෙන් තමයි ගුවන් යානයට අවශ්‍ය සිග්නල්ස්, එතකොට වෙදර් රේඩාර්ස්, නැත්නම් නැවිගේෂන් සිස්ටම් මේ අදාළ සියලුම දේවල් කොක්පිට් එකට ඩිරෙක්ට් කරන්න උදව් කරන්නේ මේ කියන රැඩෝම් එක මගින්. ගුවන් නියමයට මේක කොච්චර ඉම්පෝර්ටන්ට් දෙයක් වෙනවා නම් මේක නැතුව එයා යන ෆ්ලයිට් ඩෙස්ටිනේෂන් එකේ තියෙන එයාට ටර්බියුලන්ස් අවු වෙනවද නැත්නම් එයාගේ වෙදර් කොයි වගේ සිටුේෂන් එකක තියෙන්නේ කියලා දැනගන්න කිසිම විදිහක් නැහැ. හරි යාළුවනේ. දැන් ඔයාලා දන්නවා රැඩෝම් එකක් කොහොමද යූස් කරන්නේ? රැඩෝම් එකක් ගුවන් යානයේ කොහෙද තියෙන්නේ? මේකෙන් කරන ප්‍රධාන වැඩ මොනවද කියලා ඔයාලා දැන් දන්නවා. මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා මම හිතනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා මට මේක යටින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් මේ වගේ අලුත් වීඩියෝ එකකින් ආය හම්බෙමු.